සුරංගන කිරල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කළේ. හලෝ කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මම vlog එකෙන් ගෙනාවේ මගේ දවස කොහොමද ගෙවුනේ කියලා. අද ඔක්තෝබර් 1 වෙනිදා අද ලෝක ළමා දිනේ. ඒ දවස මගේ ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මම මගේ ඇඳ අස් කරගත්තා. ඇඳ විතරක් නෙමෙයි මගේ කාමරෙත් හැඩි වෙලා තිබ්බේ ඒ ටිකත් අස් කරා. ඊට පස්සේ මම වොෂ් එකක් දාන් ආවා. මේ ඉතින් මගේ චූටියා එයා විතින් පොඩ්ඩක් මං ඇරලා තියෙන්නේ මොකද දවල්ට එයා කූඩුවේ ඉන්න හින්දා. ඉතින් මේ චූටියාට මම උදේට කන්න හදනවා. එයා කන්නේ සමපෝෂ තමයි. එයාට ඉතින් කවන්නත් ඕනේ, පොවන්නත් ඕනේ. එයා තාම කන්නේ මොකද එයා තාම චූටි හින්දා. ඒ හින්දා තමයි එයාට චූටියා කියන්නේ. ඉතින් දැන් ඔන්න කතා කරාම හැබැයි එනවා. දැන් පොඩ්ඩක් යාවන ටෝලා එකක් දීලා තමයි යාට කවන්නේ. කවලා ඊට පස්සේ මං ගිහිල්ලා යාව කූඩුවට දානවා. එයා හරි නපුරුයි හැබැයි. පොඩි උනාට නපුරුයි. එයා කූඩුවට දාද්දී මාව හපනවා. ඉතින් ආයි යාට කන්න දෙන්න තියෙන්නේ දවල් එකට. යාට වෙලාවල් තියෙනවා දවල් එකට හවස 5ට තමයි යා කන්නේ. ඉතින් ඒ වෙනකන් එයාට බඩගිනින්ගුයි සූර්යකාන්තයටයි තියලා තියෙනවා. එයාට ඕන වෙලාවට එයාට කන්න. මේ ඉන්නේ කළුවා. එයාට මං කියන්නේ කල්ලා කියලා. අපේ කොකටෙල්ලගේ අලුත්ම පැටියා එයා. එයා හරි කළුයි අනේ. ඒ හින්දා මම එයාට කළුවා කියන්නේ. ආච්චි ඉතින් අපි දෙන්නට බීම් පැකට් දෙකක් ගෙනල්ලා මොකද අද ලෝක ළමා දිනේනේ. ඒ හින්දා අපි බීම් පැකට් බොනවා උදේ. පොඩි ළමයිට ඉතින් බීම් පැකට් බොන එක හොඳයි නේ. අපි දෙන්නත් බීම් පැකට් දෙකක් බොනවා. අපි දැන් සැරසෙන්නේ උදෑසන ආහාර වේලේ ගැනීම සඳහා. දැන් ඉතින් අපි උදේට කන්න හදන්නේ. මං හිතුවා නූඩල්ස් එකක් කෑවොත් හොඳයි කියලා. මොකද මේ දවස් ටිකේම බත් කාපු හින්දා වෙනසකටත් එක්ක නූඩල්ස් එකක් කනවා කියලා හිතුවා. මං දැන් මේක සකස් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ නූඩල්ස් එක හදලා මම බිත්තරේකුත් බැදගත්තා. බිත්තරයක් කිව්වට බිත්තර දෙකක් වගේ බැදගත්තා ආච්චිටයි මටයි. ඊට පස්සේ අපි සොසේජස්ුත් බැදගත්තා. මෙන්න මේ විදිහට ලස්සනට කපන්න ඕනේ සොසේජස් බැදගත්තා. ඒ ආච්චි මට ලෝක ළමා දිනේට සෝස මලක් දුන්නා. එයාට විතරයි මා මතක් වුණේ එක ලස්සන දම් පාට සෝස මලක්. thank you ආච්චි මට මේ සෝස මල දුන්නට. නුවන් විමසා විරැතිවා උපරුවදුන් තසුනින්දුරයි කියා. ඔයාලා මේ වගේ කාබරංග ගහක් දැකලා තියෙනවද? දැකලා නැහනේ. අටපට්ටමට දාන්න ඕනේ මේක. මේ ඉතින් ඉන්නේ අපේ කොකටෙල්ලගේ කල්ලා. මෙයාගේ නම කළුවා. එයාට මං ආදරේට කියන්නේ කල්ලා කියලා. එයා හරි හොඳයි යන්නේ. බෝල කල්ලෙක් තමයි ඒ. මේ ඉතින් අපි ඇති කරන එළුවෝ. බොරුවට කිව්වේ ඒගොල්ලෝ මේ පාරේ ඉන්න එළුවෝ. අපි දන්නේ නැහැ කවුද ඇති කරන්නේ කියලා. අපි ඉතින් කොත්තුවක් කන්න ආස හින්දා පානදුරේ ඉඳන් කොළඹට ගියා කොත්තුවක් ගේන්න. මේ රිකෝන් එකේ කොත්තුවක් හැමෝම කියනවනේ ඒකේ කොත්තු රහයි කියලා. ඉතින් අපි ගියා පොඩ්ඩක් බලන්න ඒ කොත්තුව රහයිද කියලා. අපි ගත්තේ චීස් ඇන්ඩ් චිකන් කොත්තුවක්. හැබැයි මාර රහට තිබ්බා. ඒගොල්ලන්ගේ සර්විස් එකත් හරි හොඳයි. කස්ටමර් සර්විස් එක. ඒ වගේම මාර රහයි මේක. මගේ vlog එක මෙතනින් ඉවරයි. ආයි තව ලස්සන vlog එකකින් එනකන් පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳේ. ටටා.